චූටි පැටව් ටිකට. ඔන්න පුතේ මං අද ඔයාලට තවත් ලස්සන කතන්දරයක් තමයි කියලා දෙන්න යන්නේ. දැන් මේ මං ලස්සන කතන්දරේ කියලා දෙන්නේ කීය වසරේ බබාලටද දන්නවද? ඔව් දන්නවා. 2 වසරේ චූටි බබාලට තමයි මේ කතන්දරේ මම ආය කියලා දෙන්න යන්නේ. දැන් පුතේ මං ඔයාලගේ පොතේ 7 වෙනි පාඩම තමයි අද මේ කතන්දරයක් විදිහට කියලා දෙන්න යන්නේ. හරි. ඔන්න මොකද දන්නවද ඔයාලගේ 7 වෙනි පාඩමේ නම? යාළුවෝ 3 දෙනෙක්. මොකද්ද? යාළුවෝ 3 දෙනෙක්. ඔන්න යාළුවෝ 3 දෙනෙක් ගැන තමයි මේකෙන් මේ කියන්නේ. ඔන්න පුතේ කැලෑවක හිටිය යාළුවෝ 3 දෙනෙක්. දැන් ඔයාලටත් යාළුවෝ ඉන්නව නේද? ඔව් අන්න ඒ වගේ මේ කැලෑවකත් හිටිය යාළුවෝ 3 දෙනෙක්. කවුද? ඇතයි වඳුරයි වටුවයි. ඇතයි වඳුරයි වටුවයි. ඔන්න පුතේ ලොකු නුග ගහක් යට දැන් මේ යාළුවෝ 3 දෙනා කතා කර කර ඉන්නවා. ඔන්න දැන් මේ යාළුවෝ 3 දෙනා මේ නුග ගහ යට ඉඳන් කතා කර කර ඉන්නකොට දැන් මේ යාළුවන්ට තියෙනවා ප්‍රශ්නයක් පුතේ. මොකද්ද දන්නවද? අපි 3 දෙනාගෙන් වයසින් වැඩිම කෙනා කවුද දන්නේ නැහැ කියලා තමයි දැන් මේ යාළුවෝ 3 දෙනාට තියෙන ප්‍රශ්නේ. ඔන්න දැන් එයාලා මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා බලමුද අපි? හරි. ඔන්න පුතේ දැන් මේ ඇතා කියනවා මම පුංචිම කාලේ මෙතනින් යනකොට මේ ගසේ උසම දැල්ල මගේ බඩේ ගෑවුනා කියලා. ඔන්න දැන් මේ ඇතා කියනවා ඒ ගහ පුංචිම කාලේ මේ ඇතා ඒ ගහ ළඟින් යනකොට ඒ ගසේ උසම දැල්ල එයාගේ බඩේ ගෑවුනා කියලා. ඊට පස්සේ කියනවා ඒ තරම් පුංචි පැලයක් තමයි මේ පැලේ එතකොට කියලා. ඔන්න දැන් ඇතා කිව්වා. ඔන්න පුතේ එතකොට මේක අහගෙන ඉඳලා වඳුර මොනවද දන්නවද කියන්නේ? නෑනේ. ඔන්න අහගන්නකො වඳුර කියන කතාව. වඳුර කියනවා මේ ගහ ඊටත් වඩා පුංචි කාලේ ඉඳන් මම දන්නවා. මම පුංචි කාලේ බිම ඉඳගෙනම මේ ගහේ උඩම දැල්ල කඩාගෙන කෑවා. ඒ නිසා ඇත් යාළුවාට වඩා මට වයස ඇති කියනවා. මොකද්ද පුතේ මේ වඳුරු යාළුවා කිව්වේ? වඳුරු යාළුවා කිව්වේ මේ ගහ පුංචිම කාලේ මම බිම ඉඳගෙන මේ ගහේ උසම දැල්ල කඩාගෙන කෑවා. ඒ නිසා ඇත් යාළුවාට වඩා මම වැඩි මල් ඇති කියලා ඔන්න අපේ වඳුරු යාළුවා කිව්වා. ඔන්න පුතේ දැන් මෙතන ඉතුරු යාළුවා කවුද? වටුවා. ඔන්න දැන් වටුවා කිව්ව කතාව දන්නවද? නෑ. ඔන්න වටුවා මොකද්ද දන්නවද පුතේ කිව්වේ? ඈත තිබුණා මේ වගේ ලොකු නුග ගහක්. මම ඒකෙන් ගෙඩියක් කාලා මෙතන වසුරු පිටක් දැම්මා. ඒකෙන් තමයි මේ ගස පැලවුනේ කියලා කිව්වා. මොකද්ද පුතේ වඳුරා කිව්වේ? ඈත තිබ්බා මේ වගේ ලොකු නුග ගහක්. මං ඒකෙන් ගෙඩියක් කඩාගෙන කාලා යන ගමන් මෙතනින් වසුරු පිටක්. එහෙම නැත්නම් පුතේ මල පහ. මල පහ කරා. එහෙම නැත්නම් වසුරු පිටක් දැම්මා කියලා තමයි කිව්වේ. ඒකෙන් තමයි මේ ගහ පැලවුනේ කියලා වටුවා කිව්වා. එතකොට පුතේ කවුද මෙතන වැඩිමල්ම කෙනා? වටුවා. ඊට පස්සේ වඳුරා. ඊට පස්සේ කවුද? ඊට පස්සේ තමයි ඇතා. හරි. බාලම කෙනා තමයි එතකොට ඇතා. ඔන්න ඊට පස්සේ එහා පැත්තේ කියනවා වටු යාළුවේ. දැන් මේ කියන්නේ වඳුරයි ඇතයි දෙන්න. හරිද? වටු යාළුවේ අපි දෙන්නටම වඩා වැඩිමහල් කෙනා ඔබයි. ඔබ පුංචි වුණත් අපි දෙන්නම ඔබට ගරු කරනවා. දැන් ඇගෙන් චූටිම කවුද පුතේ? වටුවනේ ලොකුම ඇතා. ඊට පස්සේ වඳුරා. ඔන්න මේ ඇතයි වඳුරයි දෙන්න කියනවා වටු යාළුවේ. අපි දෙන්නටම වඩා ඔයා වැඩිමහල්නේ. ඇගෙන් චූටි වුණාට අපි දෙන්නම ඔයාට ගරු කරනවා කියලා කිව්වා. ඔන්න
ඔන්න මගේ පුතේ ඔයාලට මේ කතාවෙන් දෙන ආදර්ශ මොකද්ද දන්නවද? අපිත් වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ. ඔන්න දැන් මේ මගේ වීඩියෝ බලන චුටි බබාලා නම් වැඩිහිටියන්ට ගරු කරන්න නැති වෙන්න බෑ. ඔන්න ගරු කරන්න ඕනේ. වැඩිහිටියන් කියන්නේ පුතේ අපිට වඩා දවසක් හරි වැඩිමාල් කෙනෙක්ට අපි කියන්නේ වැඩිහිටියෝ කියලා. දැන් ඔයාලා දහම් පාසල් ගියපුවාම ඔයාලට 3 වසරයක් කළා 4 වසරයක් කළා අයියලා 5 වසරේ එතනින් එහාට ලොකු අක්කලා අයියලා ගොඩක් හම්බෙනව නේද? ඔව් ඊට පස්සේ හම්බෙනවා ටීචර්ලා ඉස්කෝලේ ගියපුවාම ටීචර්ලා හම්බෙනවා දහම් පාසලේ ටීචර්ලා අම්මා තාත්තා ගොඩ අය හම්බෙනවනේ. ඒ හැම වැඩිහිටියෙක්ටම අපි ගරු කරන්න ඕනේ. ඔන්න පුතේ ඊට පස්සේ ඔයාලට ලස්සන කවියක් දීලා තියෙනවා. බලන්න මොකද්ද කියලා. වැඩිහිටියන් හට සලකන ගරු කටයුතු අයට වඳින මා වැනි හොඳ ළමයි සිටින මගේ රට බැබ ලෙයි දින දින. මොකද්ද කියන්නේ? වැඩිහිටියන්ට සලකන ගරු කරන්න ඕන අයට ගරු කරන ඔයාලා වගේ හොඳ ළමයි ඉන්න මගේ රට හැමදාම දිනින් දින බබලනවා කියලා තමයි කියන්නේ. මගේ පුතාලා ටිකට මේ සේරම මේ කතන්දරේ තේරුණා නේද? ඔව්. එහෙනම් පුතේ ටීචර් ඔයාලගේ අනිත් පාඩමේ